ඕනම සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් කියලා. අපරාධකාරයෙක් කියලා සමාජය විසින් කියනවා මෙයා අපරාධකාරයෙක්, මෙයා කුඩු කෙනෙක්. ඔබ තර්ක කරන්නේ ඔහු හොඳ මිනිහෙක් ලෙසනේ. කුඩු විකුණපු කෙනෙක් නෙමෙයි කියන්නේ නේ. අපරාධකාරයෙක් නෙමෙයි කියන්නේ. නීතිඥවරයා අපි හිතමු ඔබ පාවිච්චි කරපු උදාහරණයක් අරගෙන මෙයා අපරාධකාරයෙක් කියලා සමාජයේ කියනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ අපරාධකාරයෙක්ද නැද්ද කියන එක තීරණය කරන්නේ මම නෙමෙයි. මගේ ජොබ් එක ඒ අපරාධකාරයයි කියලා කියන පුද්ගලයා මට ඇවිල්ලා කියනවා සර් මට මේව ත්‍රිසමා මහත්තයා මට මෙන්න නඩුවක් පැවරුවා. මොකද්ද නඩුව? අපි කවදාවත් එයාගෙන් අහන්නේ තමන් මේක කරාද නැද්ද? ඇයි කරේ? ඒවා නීතිඥයට අදාළ ප්‍රශ්න නෙමෙයි. ඒ මොකද අපේ ප්‍රශ්නේ ඔයා මේක කරනවායි කියලා කියන මේ පරිචය ඇතුලේ ඔයා මේ කියන විදිහට හැසුණා. හැසුණා. يعني අපි හිතමුකෝ අපරාධය පොඩ පැත්තක තියලා පාරේ වාහනයක් කෙලවනකොට කෙනෙක් හැප්පිලා මැරෙනවා. ඉතින් අපි වලින් මේ වාහනේ එලෙව්වා. එලෙව්වා නම් ආ බීලා හිටියා. බීලා හිටියා නම් අපිට ඒක අධිකරණයට කියන්න. අපිට හොඳ මතක තියාගන්න මේක නැවත මිනිස්සු තේරුම් ගන්න දෙයක්. නීතිඥයෙක්ට කොයි වෙලාවෙවත් බොරු කියන්න බෑ. හැමෝම කියන්නේ ලෝයර්ස් අලයන්ස් නීති අපෝනි ලෝයර්ලා බොරු කියන්නේ කියලා. සල්ලි දුන්නම බොරු කියනවා. අපි බොරු කියනවා කියලා අපි මං කිය ආචාර ධර්ම වල තමයි අධිකරණයට එක බොරුවක් අපි පැවසුවා කියලා ඔප්පු වුණොත් අපේ රස්සාවන තියෙන්න පුළුවන්. මම කලු කබාය ගලවන්න. අපිට අධිකරණයට කියන්න පුළුවන් සත්‍ය විතරයි. හැබැයි අපිට ඒ මගේ සේවාදායකයන් ඔබ කියපු මොකද සමාජයේ විසින් මොකද හොරෙක් නේද අපරාධකාරයෙක් කියලා කියමු. ඒ අපරාධකාරය කියලා සමාජයේ විසින් කියන කෙනා ඒ අපරාධය කරන්නට හේතු වෙච්ච හේතු සාධක කීම තමයි මගේ රස්ස. මම ඒ අපරාධකාරයා කියන පුද්ගලයාගේ කට. ඇයි ඔයා මේක කරන්නට බෙලමුනේ? අපි හිතමුකෝ මේ මන්නිය දන්නේ නියම වරදක් කියලා මේ කාගේ ජීවිතය තුනක් කියලා. එතකොට මරණය සිද්ධ කිරීම වරදක් නීතිය. ඒකට තියෙන යම් ව්‍යතිරේක. තමන්ට හදිසිය කෝපයක් ආවා. ඒ කියන්නේ ඔයයි මමයි දැන් කකා ඉන්නවා. අපි ගිහලා හවස පොඩි පාටියක් දානවා. පොඩ්ඩක් අපි ටියුන් වෙනවා. ඊළඟට ඔයා මට මොකක් කරගෙන අපේ අම්මා ගැන. මම ළඟ දින පොල්ලක් කරන් ගහනවා. මම ගහන්නේ ඔයා මරන්න හිතන් නෙමෙයි. කේන්තිය. අන්න එතකොට චේතනාව නීති ඉදිරියේ බලනවා. මෙයා ඇයි ගැහුවේ? කෝපයක් ආවා. එතකොට නීති ඉදිරියේ හදිසි කෝපය යම් අර මරණීය දඬණයට දෙන්න දඬුවමට වඩා ලිහිල් දඬුවමක් දීමට හේතුවක් කියලා සාක්ෂි මත අධිකරණයට පෙන්වන්නට ඕන. අන්න ඕක තමයි නීතිඥයා කරන්නේ. නීතිඥයාට බොරු කියන්න බෑ. නීතිඥයාට අපරාධකාරයෙක් බේරන්න කියලා වෙච්ච නැති දෙයක් මවා පෙන්වන්නට බෑ. සාක්ෂිවල අපේ රීතිවල සාක්ෂි මෙහෙවන කොටත් අපිට වෙච්ච නැති දෙයක් පිළිබඳ සාක්ෂි මෙහෙවන්නත් බෑ. මම ඒකයි කිව්වේ. අපේ යතින් රීතිය කඩ වෙනවා නම් වහාම කම්ප්ලේන්ට් කරන්න. මෙන්න මෙයා මෙන්න මේවත් කරනවා. එතකොට අපි කරන බලන්න. අපිට වහාම පනිෂ් කරනවා. නමුත් තමන්ගේ අතර නීතිය අරන් නීතිඥවරුන් පනිෂ් කරන්න මම දන්නේ මේ රටේ අධිකරණයක් කියලා තවත් අධිකරණයක් තියෙනවා. දැන් මේ වෙනකොට වෙඩි තැබීම සිදු කරපු සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන කියලා පොලිසිය සඳහන් කරනවා. දැන් මේ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කරාම නීතිඥවරුන් ඉදිරිපත් කරනවාද මේක තාම බරපතල ප්‍රශ්නයක්. පුතුමාලා යුක්තිය ඉගෙනවා. එතකොට පුතුමාලාගේ කණ්ඩායමෙන් කෙනෙක් පෙනී සිටිනවා නම් මොකක්ද මෙතන? තාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මේක සමාජයේ ඉස්සරහට ඔය මම කියපු සියලු දේම ඔප්පු වෙලා පෙන්නන ප්‍රශ්නයක් වෙනවා මේක. ඔබලා බලන්න ඔය කියන අය වෙනුවෙන් කවුරු හරි නීතිඥයෙක් හිට ගන්න අවශ්‍යයි. ඒක අපේ ආචාර ධර්ම. අපේ ආචාර ධර්ම වල මම කියපු කැබ්‍රෑන් රූල් එක කුලි රත කාලේට පවතින බලපවත්වන රීතිය අපිට තියෙනවා ඊටාම නිශ්චිත ව්‍යතිරේක තුනක්. ඒ තුන මත පමණයි අපිට සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී නොසිටින්න පුළුවන්. එතකොට එකක් තමයි තමන්ගේ ෆීස්, තමන්ගේ නඩුකාසි ගෙවන්න බැරි නම් එතකොට අපිට එයාට කියන්න පුළුවන් ඔයාට මයි කාසි ගෙවන්න බැරි නම් මට ඔයාට පෙනිසින් බෑ. තවත් එකක් තමයි මේ වගේ හේතු තියෙනවා දෙක තුනක්. තවත් එකක් තමයි කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රෙස්ට්. එහෙම නැත්නම් ලබැදියාවන් අතර ගැටණයක් තියෙනවා නම් ඒක ඉතින්. ඒතකොට යම්කිසි නීතිඥ මහත්මයෙක්ට හෝ නෝනා කෙනෙක්ට මේ ඔයා කියපු උදාහරණෙදී සමහරවිට කියන්න පුළුවන් මම නීතිඥයෙක් හැටියට මට ලබැදියාවන් අතර ගැටණයක් ඇති වෙයිද මම දන්නේ නැහැ. මංගාවට આવොත් මම මොනවද කරයිද කියලා. නමුත් සාමාන්‍ය නීතිඥ මහත්තයෙකු නෝනා කෙනෙක් කියන්න පුළුවන් මෙතන නීතිඥයෙක් ඝාතනය කළා මේ මිනිහා අධිකරණයට එවලා තියෙන්නේ. ඒකින්ද මට
මේ පැහැදිලි සිතින්. ඒ කියන්නේ තමන්ට පුළුවන් වෙන්න ඕනේ මේ ප්‍රෙජුඩිස් නැතුව. තමන්ගේ මනස කිලිටි කරගන්නේ නැතුව නඩුවකට පෙනීසින්න පුළුවන් වෙනවා. ඒත් එහෙම ප්‍රෙජුඩිස් එකක්, කොන්ෆ්ලික්ට් එකක්. මං කියපුවා ලබැදියාවන් අතර ගැටණයක් වෙනවා නම් එතකොට ඒ නීතිඥ මහත්තයාට නෝනට පුළුවන් ඒ නඩුව නොසිතී පෙනී නොසිතී සිටින්න. ඒ වගේ ප්‍රශ්නයක් මෙතන නේද මන් දන්නේ. නමුත් රීතිය හැටියට ඕනෑම අපරාධකාරයෙක් මම ඉස්සෙල්ලා කිව්වා ඕනෑම අපරාධකාරයෙක් අධිකරණ ඉස්සරහට ගිහිල්ලා එයාගේ කරුණු කියා දෙන්න නීතිඥ මහත්තයෙක් නෝනගෙන් හිට ගන්න ඕන. දැන් මේ නීතිඥ සංගමයත් මේ අත්අඩංගුවට ගන්නකම් බලමු අත්අඩංගුවට ගත්තට පස්සේ බලමු කියලා තමයි ඔවුන් කිව්වෙත් ඊයේ ප්‍රශ්න කරනකොට. දැන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් යම්කිසි හේකින් මේ මෙවුන් වෙනුවෙන් පෙනී සිටියේ නැත්නම් ඒ කියන්නේ මේ සැකකරුවන් වෙඩික්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේ නැත්නම් මොකක්ද ඉදිරියේදී වෙන්න පුළුවන් දේ? ඔය මාධ්‍ය වේදීන් අහන අසම්භාව්‍ය ක්‍රියාවේ ප්‍රශ්න වලට තමයි උත්තර දෙන්න හරිම අමාරුයි. දැන් මෙහෙමයි. දැන් ඔබතුමා අහන්නේ මෙවන් දෙයක් සිදු නොත් ඒ කියන්නේ දැන් නීතිඥ සංගමය පෙනී නොසිටියොත් එහෙමනම් ඊට පස්සේ ඒගොල්ලන්ට පෙනී සිටීමක් අවශ්‍ය වුණොත් මොකද වෙන්නේ කියලා. ඒක අසම්භාව්‍ය ක්‍රියා දෙකක් තියෙනවා මෙතන. ඒකෙන් තමයි අසම්භාව්‍ය ක්‍රියාවලට උත්තර දෙන්නේ නැහැ. මෙහෙම දෙයක් මම කියන්න. එසේ තත්වයක් උද්ගත වුණොත් ඔවුන්ට සොයා බලන්ට වෙයි. නීතිය ඉදිරියේ ඔවුන්ට නීති ආධාර ගන්න පුළුවන් ක්‍රමය මොකක්ද? ඒ කියන්නේ එක නීතිඥයෙක් පෙනී නොසිටියායි කියලා තවත් නීතිඥයෙක් පෙනී නොසිටින්නේ නැහනේ. එහෙනම් නීතිඥ සංගමයට ඔවුන් නීති සංගමයෙන් මට ප්‍රකාශ කරන්නට මම හිතන්නේ මම ප්‍රකාශ නොකළ යුතුයි මොකද මම මේ ගවර්නින් බොඩි එකේ බාර් කවුන්සිල් මෙම්බර් කෙනෙක් මම. ඒකින්ද නමුත් නැවත වරක් එතනට ආවොත් ඔවුන්ට උපදෙස් advise yourself කියලා කියනවා. ඔවුන්ට උපදෙස් ගන්නට වෙයි. මට මේ නීතිඥ සහාය ලැබෙන්නේ නැත්තම් මම කොහොමද නීතිය සහාය ලබා ගන්නේ කියලා. ඒ ප්‍රශ්නේ උන්ට උත්තර දෙන්න වෙයි. අපි හිතුනොත් ඒ පොලිසිය යම් අපරාධකාරයෝ මේක කරන මේ 4 දෙනා කියන ඉදිරිපත් කරනවා. නමුත් ඒ 4 දෙනා නොවුනා නම් ඔවුන්ට අසාධාරණයක් නෙවෙයිද නීතිඥයන් ඉදිරිපත් නොවුනා. ඒක තමයි මං කිව්වේ. අපරාධකාරයෙක් කියලා කවුද ඔප්පු කරන්නේ? අධිකරණය. අධිකරණේ නඩුව අහලා ඉවර වෙන්නේ. පොලිසිය ඉදිරිපත් කර වහම මේකත් ලංකාවේ වෙන ලොකු වරදක්. පොලිසියෙන් අල්ලන් ගිය වහම මේ මනුස්සයා අපරාධකාරයෙක් නෙමෙයි. තේරුණායි? දැන් මම කියන්නේ මේ අල්ල පුද්ගලයන් ගැන නෙමෙයි. පොලිසියෙන් අත්අඩංගුවට ගන්නේ සැකපත්. අහවල් වරද කරායයි සැකමත්. ඒ සැකේ වාසියෙන් තොරව ඔප්පු කළ යුත්තේ අධිකරණයක් ඉදිරියේ. අධිකරණයේදී වරදකරුවෙක් කියලා ඔප්පු නොතින් තමයි ඔහු වරදකරුවෙකු වන්නේ. එතකොට මේ ක්‍රියාදාමය තුළ නීතිඥ සහාය අවශ්‍යයි. මේ ක්‍රියාදාමය තුළ රජය වෙනුවෙන් කවුරු නීතිඥයෙන් කියන්න ඕනේ නෑ ඔ මේ කරා. මේ අහවල් සාක්ෂි මත මෙයා මෙතන ඉඳලා තිනවා මෙයා මෙන්න මේක ඇඳන් ඉන්නේ මෙන්න මේ වාහනේ ගිහලා මෙයා කරා. එතකොට එයාව ඩිෆෙන්ඩ් කරන නීතිඥ මහත්තයා එහෙම නැත්නම් එයා වෙනුවෙන් පිළිත් නීති මහත්තයා නෑ මේ වගේ වාහන තව 15ක් තිබ්බා. එහෙම නැත්නම් මේ වගේ ඇඳුම් අරගත්තු 10 දෙනෙක් මේ පින්තූරේ ඉන්නවා. අන්න එතකොට මේ දෙක තමයි අධිකරණේ හොයා බලන්නේ. ඉතින් ඔය ක්‍රියාදාමයේදී නීතිඥ සහාය අවශ්‍යමයි. මේකයි මම කියන්නේ. නීතිඥවරුන්ට ගහලා මරලා දැම්මොත් එම කවුද මේ වැඩේ කරන්නේ? ඒකින්ද මේ නීතිඥයෝ කියන්නේ මේ සමාජයේ අවශ්‍යම කොටසක්. මම මේ කියන්නේ මගේ අපේ රස්සාව වැඩි කරගන්නේ අපිට නඩු ඔට්ටක් තියෙනවා. නමුත් නීතිඥ මහතුරුන් ඕනලා අවශ්‍යයි මේ සමාජයේ පැවැත්මට. දොස්තර මහතුරුන් ඕනලා ඕන වගේම account මහතුරුන් ඕනලා ඕන වගේම ඉංජිනේරු ඕන වගේම නීතිඥ වෘත්තිය පමණක් එකතු කරලා ගහන්න යන්න එපා. මොකද අන්ත ලොකු ප්‍රශ්නයක් එනවා. දැන් ඔබතුමා කිව්වා වගේ නීතිඥයෝ ඔක්කොම එකතු කරලා හරි අපිට ගහන්න දෙන්න අපි එක්කවත් ඕගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ ආචාර ධර්ම කඩ වෙනවා. ඒක හරි. නමුත් ආචාර ධර්ම කඩ වෙන ඩේන්ජර් එක යටතට අරගෙන කියනවා නෑ අපි යන්නේ නෑ. මේ වගේ රූල් යන්නේ නෑ කියලා කිව්වොත් මොකද වෙන්නේ ඊට පස්සේ? අධිකරණ ක්‍රියාවලිය ඉස්සරහට යන්න බෑනේ. අර පැත්ත මේ විත්තියේ වාචකය කවුද කතා කරන්නේ? ඒකද මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දැන් තමයි එක නීතිඥයෙක් ඔය සම්බන්ධව ප්‍රශ්න කරනකොට ඔහු කිව්වේ එතකොට රජයේ පාර්ශ්වයෙන් රජයේ මැදිහත් වෙලා නීතිඥයින් ලබා දීමක් තියනවද මොකක්ද? නීති ආධාර කොමිසමක් තියෙනවා. නීති ආධාර කොමිසමක් තියෙනවා. නීති ආධාර කොමිසම හරහා තමන්ට නීතිඥ සහායක් ලබා ගන්නට බැරි නම් නීතිඥ සහායක් ලබා දෙනවා. ඒ වගේම අධිකරණ ඉදිරියට ආවම සමහර ලාවට අපි දන්නවා ඉහළ අධිකරණ වල අපි ඉන්නකොට ගොඩක් දුෂ්කර පළාත් වලින් හෝ දුෂ්කරතාවයන් වලට හසු වෙලා ඉන්න අයට නීතිඥ සහායක් මුදල් දීලා ලබා ගන්නට බැරි නම් අධිකරණ සමහරවිට අහනවා මේ කවුද මෙතන ඉන්නේ මේ ඔයාලන්ට පුළුවන් මම දෙතුනක් මම මේ විශ්කරණ මේක විශ්වාසුනේ පොඩ්ඩක් මේක බලලා මේක කරනවා කියලා කියනවා නීතිඥවරු මම ඒකයි කිව්වේ අපි ගොඩක් මේ මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරන නීතිඥවරු ගැන මුන් සල්ලි වල විතර වැඩ කරන්නේ මුන් මා හොරු නමුත් අධිකරණේ අපි මේ මගේ අවුරුදු 25ට
නිකන් කතා කරපුණාට මං හිතන්නේ වැඩි සල්ලි අරන් කතා කරපුණාට වඩා. අපි එහෙමත් සේවය කරනවා. මං කියන්නේ මං ගැන නෙමෙයි. හැමෝම එහෙම කරනවා. ඉතින් ඒ වගේ අර ඒ වගේ කෙනෙක් ආවොත් අධිකරණයේ විසින් කියනවා මේ මෙයාට කවුරුත් නැහැ නේ ලෝයි කෙනෙක්. පොඩ්ඩක් කවුරු ඒක ටක් ගාලා මං කියන්නේ එක්කෙනෙක් මෙයා 10 15 දෙනෙක් ඉන්නවා. හරිස මම මේක බලන්න. එහෙමයි ඉන්නවා. මේක අර කට්ටිය උසාවි යන්නේ නැති හින්දා ඒ දකින්නේ නැහැ ඇතුලේ වෙන එක. ඒකේ හින්දා අර වාර්තා වෙන දේ විතරක් දකින්න හින්දා මේක දකින්න. ඇත්තටම මේ නීතියට වෘත්තියට ආදරෙන් මම නම් අවුරුදු 14000 මම ලෝයි කෙනෙක් වෙනවා කියලා හිතන් හිටියේ. ඉතින් ඒක ආසාවෙන් ආවේ වෘත්තියට. ඉතින් එහෙම ආදරෙන් මේක කරන අය ඉන්නවා. ඒකින්ද ඒගොල්ලන්ටත් කරන මේ ප්‍රහාරයක් තමයි මේ මුං හොරු මුං මරලා දාන්න ඕනේ කපලා දාන්න ඕනේ කියන එහෙම නෑ නීතිඥයෝ. අර මං කිව්ව වරදක් වෙනවා නම් කම්ප්ලේන්ට් කරන්න. දැන් පාතාලයට නීතිඥයෝ ඕන නීතිඥයන්ටත් පාතාලය ඕන. නීතිඥවරුන්ට මම දන්න නීතිඥවරුන්ට නම් පාතාලයක් අවශ්‍ය නෑ මම දන්න කාලෙක. දැන් ඔය පාතාලය කියන වචනයත් එක්කත් මයික්‍රේ වෙන්නේ නෑ. නමුත් අපි පාතාලය කියලා ඔබලා ඔය හඳුන්වන භීෂණ කාලයක් තිබ්බනේ ඔබලට මතක 2010 12 කාලේ වංශේක මහත්තයාගේ මම මේ කියපු ඉද මතක් වුණේ ඒ ඡන්දේ ඉවරලා වංශේක මහත්තයාව සිරා දැස්සියට අරගෙන මම ඒ නඩුවේ පෙනෙන කනිෂ්ඨ නීතිඥ මහත්තයා. ඒ කාලේ මට මතකයි මේ ඔය පාර පල්ලා අපි නේවි හෙඩ් ක්වෝටර්ස් ඉඳන් නඩුව ඉවරලා එනකොට මේ නම්බර තහඩු නැති කළු මෝටර් සයිකල් හෙල්මට් දාගත්තු අපේ පස්සෙන් එනවා. අපිට කෝල් එනවා. ආව යන්නේ අවල් කාර්යකේ නේද? 18-10 නම්බරෙත් කියනවා. අපි දන්නවා නම්බරේ. මම කා හරි හොඳයි. ඉතින් එහෙම කාලෙක අපි ගියා. එහෙම මම අන්තිමට මේ ෆොන්සේක මහත්තයා මට කිව්වා ක්‍රිස්මස් මම දෙන්නෙක් අර එතුමා දන්නවා සිකියුරිටි ෆර්ම් එකේ ඉන්න දෙන්නෙක් කව යවන්නේ මම කිව්වා නෑ මම බල්ලෙක් ගත්තා කියලා. මම බල්ලෙක්ව ගත්තා. ඔය කවුරු හරි આવුත් බුරන්න. කළා මේ ලයිට් එකක් හයි කරගත්තා. මොකද මං හිතින් වරදක් කරන්නේ නැත්තම් මං කාටවත් බය වෙන්න ඕනේ නෑනේ. මං කරන්නේ සාධාරණ රැකියාවක් නම් මං හොරකම් කරන්නේ නැත්තම් අර කිව්වාගේ ඔය කියන ඈත් එක්ක මම අනවශ්‍ය සම්බන්ධතා නැත්තම් මං බය වෙන්න අවශ්‍ය නෑ. ඉතින් ඒකින්ද අපිට මම නම් දන්න නීතිඥවරු කාටවත් එහෙම ආයේගේ සහාය අවශ්‍ය නෑ. නමුත් ඔයා කියන ඔය කියන මම වචන මම කැමති නෑ. ඔය කියන අනෛතික ක්‍රියා කරනවායි කියන අයට නීතිඥ සහාය අවශ්‍යයි. මොකද එහෙම නැතුව උන්ගේ නඩුව කතා කරන්න බෑ. උන් කරගත්තේ වරදක් වගේ හිතනවා. එහෙම කරා නම් දැන් මම නැවත ඔය අසම්භව්‍ය ක්‍රියාවෙම උත්තර දෙන්න. එහෙම කරා නම් ඒගොල්ලන් නම් මේක කරේ. එහෙමනම් නීතිඥවරුන්ගේ ප්‍රතික්‍රියාව මොනවා වෙයිද? දැන් අපරාධ නඩුවලට පෙනී සිටින නීතිඥයන්ගේ ජීවිතයේ අනතුරේ වෙන්න බැරිද මේ වෙච්ච දේ? ඉතින් මේකයි මම මේ ලංකාවට මොරගා කියන්නේ කවදාවත් මේක වෙලා නැහැ හොඳ. මම ඇත්තටම කියන්නේ. මට මේ වගේ දෙයක් කරන්න පෙළඹෙන අයටත් මේක උත්තේජනයක් නේද? ඔව් දැන් උත්තේජනයකට වගේම සමාජය මේකට උත්තරයක් දුන්නේ නැත්නම් උත්තේජනයක් වෙනවා. සමාජය වහාම එළියට බහලා කියන හලු මේ පිස්සු වැඩේ නවත්තන්න කියලා. මට දන්න කාලෙක අර අඹේපිටිය මහත්තයා ජජ් හැටියට නැති වෙනවනේ. ඒකත් ඔය මේ නඩුවක් සම්බන්ධයෙන් වෙච්ච දෙයක් කියලා ඒ කාලේ සාකච්ඡා වුණේ. එතනින් එහාට මම ඔය කියපු උදාහරණ තුන ඇරෙන්න නීතිඥ වෘත්තිය හින්දා නඩුවකට පෙනී සිටියපු හින්දා කාටවත් එහෙම දෙයක් සිදු වුණේ නැහැ මගේ මතක කාලේ හැටියට. මට මතකම නැහැ. ඒක අවුරුදු 25ක් මම. එහෙම මතක නැහැ. මොකද කවුරුත් ඒක අර වගේ අර ඔය කියන නොසන්ඩාල කණ්ඩායමුත් ඒක කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ලෝය කෙනෙක් ගාවට යන්න ඕනනේ. ඒගොල්ලෝ ලෝය කෙනෙක් පිට පඩන කවදාවත් ලෝය කෙනෙක් කරපු රැකියාව නිසා මේ වගේ දෙයක් කවදාවත් කළා නැහැ. ඒකයි සමාජයට මං කිය රතු එලියක්. මේක රතු එලියක්. ලෝයර්ස්ලා ඒගොල්ලන්ගේ නීතිඥවරු ඒගොල්ලන්ගේ කාර්යභාරය කරන හින්දා ඒ මිනිස්සුම ඝාතනය කරන්න ගියොත් එහෙම මේක හරියට හරි. මේක අපි සමාජය විසින් මං මේ අවස්ථාවේ සමාජයෙන් ඉල්ලා සිටින්නේ නීතිඥවරුන් සමග මේ අවස්ථාවේ රැඳී සිට සමාජයට පණිවිඩයක් දෙන්න. නීතිඥවරු වැරදි කරනවා නම් අපි ඒගොල්ලන්ට රීති යටතේ ක්‍රියාවක් වෙමු. නමුත් නඩු කීම නඩු ඇසීම අතට ගන්න යන්න එපා. මොකද ලොකු ප්‍රශ්නයක් වෙනවා ලංකාවේ නීතිඥවරු නඩු වලට පෙනී සිටින එක නවත්තන්න. ඒක ඕන් නීතිඥවරුන්ට තරම් ආදරේ නම් මේ වෙන කෙනෙක් කළා කියනද වෙන කෙනෙක් නෑ. එහෙම අදහසක් ආව නම් ඒක නෙමෙයි මං දීපු අදහස. මම කියන්නේ වෙන කෙනෙක් කළා කියලා. මම දන්නේ නැහැ කවුද කරේ කියලා. නමුත් ඔබ ප්‍රශ්නයක් ඇහුවානේ මේක ඔය අහවල් කියන කණ්ඩායමක් විසින් කරාද කියලා. එහෙම කණ්ඩායමක් විසින් කරා නම් සමාජය විසින් පණිවිඩයක් දිය යුතුයි මේක වහාම නවත්තන්න කියලා.
මේක වහම නවත්තන්න කියලා. මොකද මේක අපේ සමාජයට හිතකර නැහැ. මේ තරුණ ළමයි මේ හැම දහස් ගාණින් මේ වෘත්තියට ඇතුල් වෙනවා. ඒ ළමයින්ට මොකද්ද මේ දෙන පණිවිඩය? සාදැන් මේ අපි දැක්ක පසුගිය කාලෙත් මේ පාතාලේ නමගේ පාතාලේ දින සමග සම්බන්ධතාවය පවත්වා කියලා නීතිඥවරු අත්අඩංගුවට ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙනුවා. දැන් ඔබතුමා ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් විදිහට මේ නවක නීතිඥ පරපුරට අලුතෙන් මේ ශාස්ත්‍රයට එන අයට මොකක් හරි උපදේශයක් දෙනවද? ඔව්. වෘත්ති ආචාර ධර්ම වලින් එළියට යන්න එපා. ඔබතුමා කියපු දේ මේ කාර්යාලයේ මගේ නීතිඥ කාර්යාලයේ වැඩ කරපු කනිෂ්ඨ නීතිඥ මහතුරු 3-4 වාරක් ඔය පහුගිය කාලේ මේ අද ඉන්නේ මේ පහුගිය කාලේ මේ රහස් පොලිසියට එම් පැමිණෙන්න කියලා මම කතා කරලා අහලා තිනවා මොකද්ද මේගොල්ලන් කරපු වරද. එතකොට කියනවා ඒ කාලේ මම මතකයි මේ දැන් නක්දරා ඉන්න පොලිස් නිලධාරි නැසෙ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපිට කම්ප්ලේන්ට් එකක් කළා. මම නැවත වරක් කියවලන්න කියන්නේ ඒගොල්ලෝ රීතියේ නීතිඥ වෘත්තිය ආචාර ධර්ම ඔක්කොම කඩ කරලා තියෙනවා නම් වහාම කම්ප්ලේන්ට් කරන්න. වහාම කම්ප්ලේන්ට් කරන්න. මං කනිෂ්ඨ නීතිඥ මහතුරුන් මං කියලා තියන්නේ මේ රාමුවෙන් එළියට යන්න එපා. ඔයගොල්ලන්ට බොරු කියන්න බෑ. අධිකරණයට ඇත්ත වසන් කරන්න බෑ. සේවාදායකගේ කතාව අධිකරණයට ගිහලා කියන්න ක්‍රමයක් තියෙනවා. සේවාදායකයා මේ අතින් මේ වරද වුණා නම් ඇයි ඒක උනේ? ඊළා අධිකරණයට කියා දෙන්න. ඒතර අධිකරණයේ තීරණයක් ගනි. මම තරාදී ඉරලමැල්ල තීරණයක් ගන්න. නමුත් තමන්ගේ වෘත්තීය වපසරින් එළියට යන්න ගියොත් තමයි යන්න දොර අරිනවා. එදෙන ඔයත් වගේ නීතිඥ වෘත්තීය වපසරින් එළියට ඇවිල්ලා. එහෙනම් අපිත් ඒකෙන් එළියෙන් වැඩ කරනවා. නමුත් කනිෂ්ඨ නීතිඥවරුන්ට මගේ දෙන පණිවිඩය තමයි වෘත්තීය ආචාර ධර්ම ඇතුලේ වැඩ කරන්න, බය නැතුව වැඩ කරන්න. අපි කියනවා ෆෑන් ෆියර්ලස් කියලා. සාධාරණව බය නැතුව තමන්ගේ වෘත්තිය කරන්න.